Welcome to Hasian Vida vlogs again. ඉතින් අපි අද පොඩි කැම්පින් සයිට් එකකට යන්න තමයි යන්නේ. මෙතන අපිත් එක්කන් එකතු වෙලා ඉන්නවා අපේ මේ ඉන්නේ අපේ නංගි, මේ ඉන්නේ අක්කා. එතකොට එහා පැත්තේ මෙතන ත්‍රිබලක් ඉන්නවා අපේ මනෝජ් අයියා, නවින්දු and චචික මල්ලි. ඉතින් යාළුවනේ අපි අද අපේ ට්‍රිප් එක ස්ටාර්ට් කරේ පොළොන්නරුවෙන්. දැන් මේ මනම්පිටිය පාලම තමයි පහු කරන්නේ. අපි අද යන්න බලාපොරොත්තු වෙන්නේ මහියංගනේ පැත්තෙන් යන නුවර පාරෙන් තමයි ගවතන්නේ. Friction burning where the shadows pass. Kinetic static in the mirror of the මේ හරිය තියෙන්නේ guys ලස්සන කැලයක් කසුත් එක්ක මේ පැත්තට කියන්නේ දිඹුලාගල කියලා. දිඹුලාගල පන්සල තියෙන්නේ මේ හරිය. Watching the silver ribbons rushing by. Everything is infinite, everything is free. Just the velocity of you and me. Just the velocity of you and me. Let it dissolve. Into the warmth, velocity and light. Guys, අපි දැන් මේ ඉන්නේ මහවැලි ගඟ ළඟ. අපේ කට්ටිය පල්ලෙහා ඉන්නවා. ටේබල් එකත් හදලානේ. හයිට් එක හදගෙන. දැන් අපිට දැන් හිතෙනවා දැන් අපි දැන් උඹලට හිතෙනවා දැන් උඹලට ගාල්ල එහෙම කොයි පැත්තේ තියෙන කියලා හිතෙන්නේ. ඉන්න මං කියන්නේ. ගාල්ල දාපනේ. ගාල්ල දෙම් කෙලි. බදුල්ල මෙහෙනම් ගාල්ලත් මෙහෙනේ දා. මට හිතුනේ මෙහෙ කියලා. අපි පාන් තමයි ගෙනල්ලා තියෙන්නේ කන්න. තුරයි දකුණයි වැඩි මට උතර කියලා. ඔව් අතින් ඉරු වෙන්නේ කොහෙද කියනකො. ඉරුවෙන් ගුණාවේ. Wow. ආනේ මගේ මේක අසලක් දාන්න. Oh my God, bro. සහල් වගේ හම්බුනා. ගහයිද? Nice. ඌ ඇත්තට මෙච්චර In the silence of the engines hum, wondering exactly what we've become. Breath in the dark, skin in the glow. අපි දැන් 18 වංගුව හරිය ඉන්නේ. 18 වංගුවේ ඉන්නේ.
දැන් දුර තියෙන්නේ කිලෝමීටර් 19යි. ඒ කියන්නේ ඊට කලින් වෙලේ ඉඳලා අපේ ගෙදරට තියෙන දුර. අපි දැන් ඉන්නේ උඩුදුම්බර කියන පැත්තේ. එතකොට දැන් අපි හවසට කැම්පින් සයිට් එකේ බාබිකියු දාන්න පොඩි ජොලියක් දාන්න හිතාගෙන තමයි යන්නේ. එතකොට මේකට අවශ්‍ය කරන බඩු ටික ගන්න අපේ කට්ටිය දැන් බහැලා ගියා. අපි දැන් එයාලා එනකන් තමයි ඉන්නේ. චිකන් අරව මේවා දැන් මේ අපිට අපේ ඩෙස්ටිනේෂන් එක තියෙන වැවතැන්නනේ. මේ ටිකේම හම්බෙච්ච හොඳම ටවුන් එක තමයි මේ උඩුදුම්බර ටවුන් එක. ඉතින් ඒකින් අපි මෙතනින් නවත්තලා ගෑස් කුකර් එකක් ගන්නත් තියෙනවා. ඔහොම බඩු ටිකක් ගන්න තියෙන නිසා අපි මෙතනින් නවත්තලා කට්ටිය ගියා බහැලා අරන් එන්න. දැන් එයාලා තව ටිකකින් අරගෙන එයි. අපේ ඩෙස්ටිනේෂන් එකට තව පොඩ්ඩයි. අපේ ඩෙස්ටිනේෂන් එකට තව පොඩි දුරක් තමයි තියෙන්නේ යාළුවනේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ ඊළඟ කොටසෙන් අපේ ඩෙස්ටිනේෂන් එකෙන් හම්බෙමු. ඇත්තටම මෙතන ලස්සන ෆයිනස් කැලයක් තියෙනවා. අතන උඩින් යන්න බෑ. ගෙදරකටද කොහෙද යන්නේ? මේවර හරියට. මේ යන පාර හරියද? හරි. මම රක්කා ඉන්නවා. ඔය නම් ඈ? A few moments later. රෝද නෑ රෝද ටිකක් මේක නේද කියෝ. I see her rolling up, Uber black Cadillac, high heel boots and a sexy body full of tats. Baby's bad, oh baby's hella bad. After her there ain't no coming back. Wanna take a run at that? I think she's feeling me. Turn it up a few degrees. My imagination of her body gets the best of me. Oh gosh, she's such a tease. Bitten lips, bruised knees. I'm addicted to her, need her touching me. Cause she got a bad little waist, and we tearing down this place. Off the liquor that we chase. Got some egos to the face, baby, I don't need no space. Coming closer for a taste, and I'll show you how I make everything just fade away. Cause she's like sex, drugs, cocaine, body so insane. Jealous of the clothing that she wears up on that tight frame. All game, no shame, baby came here to play. I feel like an addict cause she's sex, drugs, cocaine. සිරිපාදනකොටත් මේ වගේ ටීවී එකක් තියෙනවා. ලංකාව බං කියන්නේ. කොයි ගඟ? ඔක රෑවෙද්දී ආදල්ලේ. කග අරක. අපි මේ හරි. වාහන දාන්නේ කොහෙද? ඔය ඉන්න තැනකම තමයි වාහනේ දාගන්න ඕනේ. මෙතෙන්ට දාගමුද? නෑ අපි දැන්ටක් ගහන්න තැනක ඉස්සලම හොයගෙන අල්ලගෙන ඉමු තව. එහෙනම් ගහින්න කවුරු හරි. මනුෂයා බසන්න. නෑ නෑ මොකටද? කට්ටිය ෆොටෝ ගහනවා.
මල කිහිල්. විශාල කරදරයක් වුණානේ මේක. ගයිස් දැන් අපි කැම්පින් කරන තැනට ඇවිල්ලා තියෙන්නේ. Spending the night in Dixon. 60-odd miles from a plan. Is it too late to learn to listen? Too late to be less a man. How many yesterdays ටිය වැඩ හොඳට are between us now? අද තලයේ ආන් ඒක මේ අපි ඒවා ඕ යනවනේ මෙතෙන්ට අර ලනු කෑල්ල ගැට ගහලා ආන් අර ගලකින් ගැට කම්වරේ අර මේකේ කොකු ටික ගන්නව ගහන්න මේකේ කොකු ටිකක් තියෙනවා මේක තියෙනවා ඔව් ඔව් නැතු ඒක මේ කෙලියෙන් එක කැවිලා දෙතකොට මේක අරින්නවනේ. එළියෙන් තියෙනවා මේ නෑ මේක කොකුවා වෙන්නේ මේ ඕකේ කොකු හරි කොකු අතර නැද්ද ඔගේ තව ඒක නම් ඉතින් ආයි ඒකද මේකට කියලා නෑනේ බන් දියන් ගන්න හරක ගැලවිලාද කියලා මොකද මෙතනින් මේ අර මේ වගේ නාවා ලණුගේ නාව ලණුව බැඳලා ලණුව කොක්කේ බැඳලා කොක්ක ගන්න කොහුලන් ටික ගන්නවා අර තියෙන්නේ මම අරගෙන කොහුලන් ටික ගන්නකො සී බලන්න ඉන්නේ ලන්න ඊට පස්සේ එලිසබෙත් දෙක අපි දැන් ටෙන්ට් දෙක නම් ගහලා ඉවරයි. මෙට්ටෙකුත් ගෙනල්ලා දීද්දී. ශාසික අප බූලිය අරන් ඉන්නත් ශාසිකට කියන්නේ උඹ කෙනේ මම කොහොමද බයිට්ලක බූලියක් උස්සයි නැත්තම් මේ අයියා අපි රෑට රොටි තමයි කන්න යන්නේ. උතන දාන්න එපා නේද ඔව් මේ මට වතුරක් දානවා රොටි කන්න යන්නේ පිටි අනනවා. අපි මේ ගෑස් එක්කුත් ගෙනාවා ගෑස් කුකර් එකක් ගත්තා. ආගේ ජෝබ් මේ සිලින්ඩර් එකකුත් අපි ගෙනා. අන්න අරක තියෙනවා වාචා වේ අකි සවන් කළා මේ කොන්නේ ගාගෙන එහෙම තමයි ගති හෙන්නේ කොම්මලේ ඇතිද තව අනන්න ඕනේ හරිද අන්නන්න හොඳ රා ඊට පස්සේ කමෙන්ට් එකයි ඔයිට වැඩිය පිරිසිදු කවි කැම්පින් කරනවා වටිනවා එහෙම මොනොත් නම් ඉතින් පොඩ්ඩක් නෑ ඒ වුණාට මෙහෙමයි මෙයා හරි වාසනාවක් අහුණු වතුර අදාලා මමද ඔව් මාරම view එකක් තියෙන්නේ. සද්දෙත් ගන්නවා මේකට දා නේද මේක මුලින්ම ඉරලා ඊට පස්සේ උණු වතුරට ලුණු ටිකක් දාලානේ ගන්නෙ නේද මොදලා කට් කරනවා අපි බෝඩි මේ මතු හදමු අම්මචේ කට් කරනවා මේ පතුනේ අක්කා ඒ පාපා සින්නක මේ එන්නකො ඩාලි මේකට ගේන්න මොනවද මේ දැන් නම් ඇලෙනවා තුන පාකුඩු වරම මේ ලැප්ටොප් මේ මනුෂයා පොල් තෙල් ටිකක් දාන්න දැලෙනවා එපා ටිකක් දැම්මම
ඊට පස්සේ රොටි පුච්චන්නත් ඕවා එපා පොල් තෙල් එපා පොල් තෙල් උත්තරයි දු සෝසේජස් ටික බෙද ගන්නත් ඕන පොඩ්ඩක් බෙද පිළිද ගමුද මේකට මේක නම් චොරම වෙලා තියෙන්නේ මට තේරෙන්නේ නැහැ ගොඩ දාගන්නේ කොහොමද කියලා. තව අන්නන්න හොඳ ටිකක් ඉවසීම ප්‍රගුණ කරන්න ඕන රොටි යනවා කියන්නේ ඒකට ඉතින් මෙහෙම මේක ඇනුවනට ඇලෙනවා ඒක. මෙහෙම කරලා ගන්න කරන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවානේ මම කියනවා ඕක හදන්න බැරි දෙයක් කියලා මගේ මතේ ඒක බෑ කවුරු ආවත් බෑ Stop it. Get some help. මේකේ දෙකයිනේ තියෙනවානේ දෙකව. දෙහි ගෙඩියක් දෙන්නද නේ එකක් එහාවිලා. තියෙනවා සුදු මොකක් හරි තියෙනවා බලන්න දෙහි ගත්තේ මම සෝසේජ් ගන්න. ඒක තමයි අනිත් ගන්න. මේකට මස්ටඩ් පේස්ට් දාන්න. දෙන්න කපන්න. හොද ගන්න බෑ. දෙකම හදනවා අයියා. ඔව් ඉතින් අනික ගෙදර නම් අම්මට කරයියන් මයි. ඕන්න. ඉතම හදනවද අයියා? මේ ඇතිනේ වතුර එක රත් වුණා. මිනා යනවා නේද නිකන් තනියම වගේ. අඩු. හෙලතින් දැන් තන් සේප් වෙනවනේ ටික නෑ. සේප් වෙනවා. ඔයා කොච්චර නෑ කිව්වා සේප් වෙනවා. ඕකට පොල් දෙල ලැබුත් තව චුරු ගාලා යනවා. එතකොට මේ අතේ හැලෙන ගතිය නැති වෙනවා. ඉතින් අද වතුර චූට්ටක් ගාගන්න නැතේ. එපා එහෙම ඕනේ නෑ. ආංගර පොල් තෙල් ටිකක් දානවා සුදු කීලා අරගෙන එන. දැන් ඕක ආතල් එකකින් ඉන්නේ. ඕනේ දැන් පොල් තෙල්. දුන්න නැත්නම් අවුල්. රොටි යනීමෙන් නාතල්. මේ වඩේ හදන්න. ඒ වුණාට බං ෆෝක් පොඩ්ඩක් කියන්න. රොටිත් එක්ක මරුවා. මේ අත බලන්න. අපෝ කිසූකර ඉස්සරි දකම කියනවා කිසූකර බස්. අඩද? නැකේ හවතක දුර්වස් කරනවා. සල්ලා වැඩි කරේ. ආසෙත් මේ අරන් එනවා බස් එක පුරවා. That's it. Nice and hot. Hot and spicy meat. Yeah, boy. මොකද කරන්නේ කිලෝ 3මාරක යෝධ 7ක් පොල් 7ක් Instagram ගන්න වෙන්නේ නැහැ TikTok ගන්න වෙන්නේ නැහැ එන වීසනේ නේ WhatsApp ගන්න අර කඩ වහපිය. කහපිය කොද කප්පුක කඩපු පුරා. මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එකක් නොවේ. මම ඔයාට ආදරේනේ. මම ඔයාට අල ගෙනල්ලා දෙන්නම්. අපි ඩ්‍රෝන් ෂොට් එකකුත් ගන්නවා sorry
රොටි යනලා තියෙන්නේ. රොටි මේක හැලිලා. අයියෝ. God, bro. Oh, hell no, man. What the? වතුර එකක් නේ. කොහොම අරගෙන හොම දාන්න ආගේ. අන්න හරි. අවුලන්නේ කොහොමද? හරියට ටික ටික වෙලා යනකොට හරියනවා. හරි වෙන් කරගන්න. මේක හරි මේකට. ඔව්. දැන් හුලං වදින. පේන්නේ නැහැ. ආ මේකේ මෙතන අපි රොටි හදනවා. මේ අර කොයිදම් බාබකියු එක ගෙනාවද මේක? හරි දැන් ඉවර බාබකියු එක හරි. හරි හරි. බාබකියු එකක් මෙතන තියෙනවා. බාබකියු එකක් දැන් හරි. හොඳට මේ වෙලා තියෙන්නේ. හොඳට කුක් වෙලා තියෙනවා දැන් බාබකියු එකක්. මේ තියන්නේ අපේ කෑම්පින් ටෙන්ට් දෙක. කෑම්පින් ටෙන්ට් දෙක මෙතන තියෙනවා. මේ පැත්තේ සිටි විව් එකක් පේන්නේ අපිට කන්ද මේ උඩට. තව කට්ටිය ඉන්නවා මෙතන. ගොඩක් කට්ටිය කෑම්පින් ගහන්න ඇවිල්ලා තියෙනවා. Udah dikutan. Ini makan tadi ya, ada tadi deh.
අපි කැම්ප් ෆයර් එකක් කැම්පින් ෆයර් එකක් ගහන්නත් ඕනේ. මෙයා මොකද මෙහෙ? මෙයා මොකද මෙහෙ? මොකටද මෙහෙ ආවේ? දන්න මේක මොකටද මෙහෙ ආවේ? අපිට උයා වෙන කන්න පුළුවන් ඒක නෙමෙයි කියන්නේ මෙතන. කැම්පින් ෆයර් එක ගහන්න ඕනේ දැන් මේකේ. ඉන්නේ. හරි යාළුවනේ අපි කොහොම හරි කැම්ප් ෆයර් එකක් ගහගත්තා. Oh no! ඒ මේ ඕකට ඔය ඔක්කොම කඩලා දාන්න ඇතිද වතුර ටික? ඇතිනේ. නේද 7 දෙනෙකුටනේ. 7 දෙනෙක්ට මදි ඔය වතුර. මේක හැදෙන්න. අපේ අම්මා කුකින් අපේ අම්මා කුකින් මාව ගන්නකෝ මදින ඒ වගේම අපි මේ ට්‍රිප් එක ආපු එක ගැන අපි සෑහෙන සතුටකට පත් වෙනවා මේ වෙලාවේ. කොයි මෙතන යාළුවනේ මේ බැංගලෝ එකක් තියෙනවා.
ඒක නටඹුන් තියෙන නෂ්ටාවශේෂනේ. නෂ්ටාවශේෂ තියෙන. මොකද්ද? My Mohons. එදා සටසි අසුව. Well, I saddled up my shoe, headed out at dawn. කට්ටිය ඇවිල්ලා ලියලා තියෙනවා. Yeah, I saddled up my shoes, headed out at dawn. Ain't no place gonna hold me when the road keeps rolling on. Woo! අපි තව ටිකකින් මේ ලස්සන කැම්පින් ප්ලේස් එකෙන් යනවා. එතකොට මේ ප්ලේස් එකේ මෙහෙම කපල්ස් වලට ඊට පස්සේ සෙට් එකක් ඉන්නව නම් ලොකු මේ කබාන වගේ පොඩි කබාන නෙමෙයි පොඩි මේ කබාන තියෙනවා අර එහා කබාන එහා පැත්තේ තියෙනවා. මෙතන මොනවද තියෙන්නේ? ඒක පෙන්නන්නම් මේ ටෙන්ට් ගහගෙන අපි නම් මේ ටෙන්ට් ගෙනාවා. ඔව් මෙතන සෑහෙන පිරිසක් ඉන්නවා. කැම්පින් වලටම ආපු කට්ටිය ගොඩක් ඉන්නවා. මේ ටිකේම තනිකර කැම්පින් අපේ කට්ටිය අතන ඉන්න වෑන් එකේම ආවේ මෙතෙන්ද වාහන සාමාන්‍ය වීල් වලත් එන්න පුළුවන් මෙතන මේ පේන කට්ටිය වීල් වල එහෙම ඇවිල්ලා ඉන්නවා එන්න පුළුවන් කොහොමරි ඉතින් අපි ලස්සන කැම්පින් නයිට් එකක් මෙතන ඉඳන් ගත කරා. ඊයේ රෑ අපි සින්දු කිව්වා, නැටුවා. මේකේ කේව් කැම්පිනුත් තියෙනවා. ඒවට අර පැත්තට පොඩ්ඩක් පල්ලෙහාට යන්න ඕනේ. මේ මෙතන තමයි තියෙන්නේ. අර පේන එක තමයි කබාන එක්කට තියෙන්නේ. ඒකේ කීයද ප්‍රයිස් තිබ්බේ 6000 ඔව් 6000 අපේ ටෙන්ට් දෙක මෙතන තියෙන්නේ වාහනේ මෙතෙන් දෙන්න පුළුවන් වැව තියෙන්නේ මෙතන.
කටින් කරන්න කටේ තෙල් තියෙනවා. අපි මොකද? නේද? මිලි වැඩි වෙයි. මොන එක කරුවා. මම ඉතින් වඩන්න බැරි වෙයි. ඕනම් බෑ. ඒ පුළුවන් මේ කැදෙනවා. දාන්න. හතර බෝතල් දෙක. අර පරිච්ඡේද. මේ අනේ මේකක් ගෙනත් දෙන්නකෝ. මොකක්ද මේ හැන්ද? හැන්දාම අර නිල් පාට කෝප්පේ ඇතුලේ. කොහොමද දෙනවද? මේක ඇතුලේ තියෙන්නේ හැන්දේ මේ මොනවද තියෙන්නේ? බාබු ජීසේ. වෙන නැද්ද බං හැන්ද? ලොකු හැන්දක් තිබ්බා. ඒක මම මොනින් දීපු නරන්නේ. නූඩල්ස් මේක බං අපරාධ වතුරේ කඩලා දාලා වතුරේකට පැකට් ටික කඩලා දාන්න තිබ්බා. දාලා ඕක තියලා ලිපේ තියන්න ඕන නේද? ඔව්. නැත්තම් වතුර වගේ දැනෙනවා. කොහෙද? ඕක කියන්නේ ওই ටිකත් අරගෙන දැම්ම නේද? තියලා බෙදලා ගන්න ඕන. ආයෙත් මේව කරන්න ඕනේ. ඔහොම අඩිය අල්ලනවනේ. ඔහොම තියන්. ඔහොම මේ කවලම් කරා නම් ඇති. අනේ වතුර එහෙම කන්න බෑ. යන්න බෑ. එන ඉතින් ටිකක් තියන්. शाबाश बेटा शाबाश මගේ අතේ තෙල් නේ ආයි කඩන්න. දාන්න. වාටිය දාන්නේ. ළඟට යනවා. ඒක දාන්න කමල්ලට අර. ඩිස්කට් ටිප් එක දැන්. අතන අර. ඉත් එක දෙරින්ද හිතා ගන්න. ගෝරින් වතුර. හරියාලුවනේ එහෙනම් අපි දැන් වැවතන්න කැම්පින් සයිට් එකෙන් එළියට යන්න යන්නේ. අපි දැන් අපේ ලොග් එක එන්ඩ් කරනවා. අපේ කට්ටිය ඉන්න